හොඳයි පුතේ අද ඔයගොල්ලන්ට උගන්වන්නේ ඉපොන් කේන් කියන අත්පහර. ඉපොන් කේන් කියන අත්පහර මම කොහොමද හදන්නේ කොහොමද කරන්නේ කියලා මම කියලා දෙන්නම්. හරි. අත් ටික මෙහෙම උඩට ගන්න. හරි. H කියද්දි මේ ඇඟිලි 3 විතරක් මෙහෙම නමලා ගන්නවා මෙතෙන්. ඇඟිලි 3 විතරක් මේ විදිහට නවා ගන්න. නී කියද්දි මේ ඇඟිල්ල මෙහෙම උඩට. ඒ කියන්නේ මේ ඇඟිලි 3 සමාන්තරව නමනවා. මේ ඇඟිල්ල විතරක් මෙතෙන්ට මෙහෙම තියනවා. මේ ඇඟිල්ල මෙතනින් තමයි පහර වදින්නේ. ඒක තමයි පොන් කේන් කියලා කියන්නේ. ඊට පස්සේ මේ ඇඟිල්ල මෙතෙන්ට හේතු කරගන්න. නේ? මේ ඇඟිල්ල මෙතෙන්ට හේතු කරගන්න. රයිට් බලමු අපි. H ගන්නවා. නී මෙතන තිබ්බා. මේ සම් මෙතන තියාගත්තා. ආපහු ගත්තා. H නී මෙතන හේතු කරගත්තා. සම් මෙතන තිබ්බා. රයිට්. ඊට පස්සේ ගන්න මෙහෙම අරගෙන හිමීට පුරුදු වෙන්න. රයිට්. හිමීට බලමු අපි පුරුදු වෙලා H හිමීට ගහන්න. අර චූඩාන් සුකි ජෝදාන් සුකි පුරුදුනා වගේ නී සම් සී ගෝ රොක් මෙන්න මේ හරියෙන් තමයි පහර වදින්නේ. පහර එල්ල කරන්න පුළුවන් මේ හරියට මේ ප්‍රදේශයට ඉලෑට වලට මොන ප්‍රදේශයකට ගහන්න පුළුවන් හොඳ ශක්තිමත් පාරක් හදා ගන්න පුළුවන් පංචින් බෑග් එකේ හිමිදිවට ගහලා. අය පාරක් බලන්න H මේව නැමුවා. නී මෙතන තිබ්බා මේ විදිහට තිබ්බා මෙතන හිර කරගත්තා මේ හරියට අරගෙන මේව බාහිර එල්ල කරන්න පුළුවන්. රයිට්. අපි බලමු ස්පීඩ් කරගන්නේ කොහොමද? හිමීට ගහන්නේ කොහොමද කියලා. රයිට්. මම දිහා බලන්න. H හිමීට ගන්න. නී සම් සී ගෝ රොක් සෙට් හච් කිව් ජූ දැන් බලමු මේක ස්පීඩ් කරගන්නේ කොහොමද කියලා. රයිට්. ඉස්සලා වම් අත මෙහෙම තියලා දකුණු අතෙන් විතරක් ගන්න. H නී සම් සී ගෝ රොක් මේ අතත් එහෙමයි. H නී සම් සී ගෝ රොක්. රයිට්. දැන් ස්පීඩ් කරලා ගන්නවා මේ H ගහලා ගන්නවා නේ. ගහලා ස්පීඩ් ගන්නවා. නී සම් සී ගෝ රොක් සෙට් හච් කිව් ජූ මේ අතත් 10 පාරක් ඒ විදිහට ගහලා ගන්න. ඊට පස්සේ හොඳට මේක ප්‍රැක්ටිස් කරගන්න පංචින් බෑග් එකකට හිමීට ගහලා හොඳට හදා ගන්න. මම අර කියපු මූලික සිද්ධාන්තික මේ ඇඟිල්ල මෙහෙම සමාන්තරව නැමුවා. මේ ඇඟිල්ල දෙක මෙතෙන්ට ගත්තා. මේ ඇඟිල්ල මෙතන හේතු කරගත්තා. ඊට පස්සේ මෙතෙන්ට අරගෙන හිමීට පහර එල්ල කරන්න. මෙහෙම කරාමත් ගහන්න පුළුවන්. ඉලෑට ප්‍රදේශයට මේ හරියට ගහන්න පුළුවන්. හොඳ පහරක්. රයිට්. අපි ඉදිරියටත් මේ වගේ පාඩම් ගෙනව ඔයගොල්ලෝ අපිත් එක්ක රැඳිලා ඉගෙන ගන්න. අපි සබ්ස්ක්‍රයිබ් කරලා අපේ නාලිකාව සමග ඉන්න කරාටි පාඩම් සඳහා. බොහොම ස්තුතියි.